කොහොමද හැමෝටම? ඉතින් ඔයාලා හොඳින් ඇති කියලා හිතනවා. අද මා එක්ක කරමුද ටිකක් වෙනස් වැඩක්. මේක වෙනස් වැඩක් කිව්වට ගොඩක් අය කරලත් ඇති. සමහර අය නොකරලත් ඇති. මට හම්බුණා ලස්සන මල් දෙක තුනක්. ඉතින් මං ඒකත් මේ විදියට ළඟින්ම තියාගෙන කරන්න හදන පුංචි වැඩේ ඔයාලත් එක්ක වීඩියෝ එකකින් බෙදාගන්න තමයි මේ හදන්නේ. මේ වැඩේ කරන්න මම ගන්නේ ඉවත දාන දේවල්. ඔයාලා හැමෝම දන්නවනේ අපි ගෙදරට හාල් ගේන කවර. අපි හාල් ටික පාවිච්චියට ගත්තට පස්සේ සමහර අය කවරේ අයින් කරනවා. සමහරු නම් පැල හිටවන්න එහෙම ගන්නවා. ඉතින් ඒකත් වැදගත් දෙයක් තමයි. ඉතින් මාත් මේ හදන්නේ අන්න එහෙම හාල් කවරකින් පොත් දාන්න. ඔයාගේ ඉගෙනීම් වැඩ කරන පොත් වෙන්න පුළුවන්. මගේ නම් නවකතා දාන්න තමයි මම මේ පෙට්ටියත් අරගෙන ඒ හාල් කවරෙත් කපාගෙන ලෑස්ති වෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. මෙතනට තව මම ගත්තා ඉවත දාලා තිබුණ ඇඳුමකින් කපාගත්තු පොඩි රෙදි කෑලි දෙක තුනක්. ඒක මට ලැබුණු හාල් කවරේ පාටටම ගැලපෙන්න තමයි මම ගත්තේ. මම පෙට්ටියේ අඩියට ගම් ටිකක් ගාලා දැන් ඉස්සෙල්ලම කරන්නේ අර කපාගත්තු රෙදි කෑල්ල මේකට අලවලා ඉන්න එක. දෙයක් වෙනුවෙන් මුදල් වැය කරනවට වැඩිය ඒ දේ අපේ අතින්ම වියදමක් නැතුව හදාගන්න පුළුවන් නම් ඇත්තට මේක වටින දෙයක්. වටින වැඩක්. ඉතින් මේ දේ අනිවාර්යෙන් උත්සාහ කරලා බලන්න. ඒක සාර්ථකයි. මොකද මමත් කරපු නිසායි ඔයාලා එක්ක මේ විදියට බෙදාගන්නේ. ඉතින් උත්සාහ කරලා බලන්න. ඕනම තැනකදී අපේ ජීවිතේ වුණත් හරියන්න හරි වරදින්න හරි උත්සාහය තමයි වැදගත්ම. මම රෙදි කෑල්ල අලවගත්තු පොත් පෙට්ටියේ රෙදි වලින් කපාගත්තු හාල් කවර වලින් කපාගත්තු තීරුවක් පැති දෙකකට මේ විදියට අලවනවා. ඉතින් වාට මේක අලවන්න හාල් කවරම නැත්තම් රෙදි උනත් පාවිච්චි කරන්න පුළුවන්. අපි කරන පුංචි පුංචි නිර්මාණ වෙලාවකට අපි නොහිතන තරම් ලස්සනක් සුන්දරත්වයක් ඒවට එකතු කරනවා. ඉතින් මේ නිර්මාණෙත් මට එහෙම එකක්. මේක මට හිතිලා හදපු එකක්. මම හිතලා මට අවශ්‍ය හින්දා මම හදාගත්තු එකක්. ඔන්න දැන් මම මගේ පොත් පෙට්ටියේ ඇතුළ අලවගෙන ඉවරයි. දැන් මම හදන්නේ පිට පැත්ත මේ විදියට අලවගන්න. මම වෙලාව ගැනත් කියන්නම්කෝ. මේක හදන්න මට උපරිම පැය භාගයක් නැත්තම් මිනිත්තු 45ක් විතර යන්න ඇති. ඒ තරම් ඉක්මනින් මේක හදාගන්න පුළුවන්. ඉතින් ඒ විතරක් නෙවෙයි මේ දේවල් අපිට හොයාගන්න අපහසුත් නෑනේ. බිස්කට් පෙට්ටියක් කියන්නේ හැමෝගෙම වගේ ගෙදර තියෙන දෙයක්. මේ වගේ හාල් කවරයක් වුණත් චුට්ටක් හොයලා බැලුවොත් ඔයාලට හොයාගන්න බැරි වෙන්නේ නැහැ. අනිවාර්යෙන්ම තියෙවි. ඉතින් පුංචි මල් වැටුණු රෙදි කෑල්ලක් එහෙමත් නැත්තම් ලස්සන විලාසිතාවකට තියෙන වෙනත් මෝස්තරයකින් යුතු රෙදි කෑල්ලක් මේ වගේ ඔයාට හොයාගන්න නම් බැරි වෙන්නේ නැහැ.
ඉතින් මේ පොඩි බඩු ටික තිබ්බනම් මේ වැඩේ කරගන්න හරි ලේසියි. ඔන්න දැන් මම මේක ගොඩාක් දුරට අවසන් කරලයි තියෙන්නේ. ඔන්න මම පිටතිනුත් මේ විදියට හාල් කවරෙන් කපාගත්තු පොඩි තීරුවක් අලවගෙන වැඩේ අවසන් කරන්න තමයි හදන්නේ. ගොඩ දෙනෙක් ඉන්නවා අත්කම් වැඩවලට ගොඩාක් ආසයි. ඉතින් මමත් ඒ අතරින් කෙනෙක්. මම හරි ආසයි මේ අත්කම් වැඩවලට. ලියන අතරතුරම ලැබෙන පොඩි විරාමෙන් හරි මම බලන්නේ මේ වගේ පුංචි දෙයක් හරි කරන්න. ඒක මගේ හිතට වගේම මනසටත් ගොඩාක් සැහැල්ලු බවක් වගේම සතුටක් ගේනවා. ඔන්න මම මගේ පොත් පෙට්ටියේ අවසානම අදියරේ තමයි ඉන්නේ. දැන් මම වටේම වගේම ඇතුළතත් අලවගෙන ඉවරයි. ඉතින් මේ විදියට අඟල් 2ක ප්‍රමාණය පළලට කපාගත්තු දිග රෙදි කෑල්ලකින් මම මේකේ උඩත් ආවරණය කරගන්න තමයි හදන්නේ. ඔන්න මම මේ විදියට එක පොත් පෙට්ටියක වැඩ අවසන් කරගත්තා. මේ තියෙන්නේ මම ඒ විදියට හදාගත්තු දෙවැනි පොත් පෙට්ටිය. මේකේ ඇතුළට නම් මම A4 කොළ තමා අලවගත්තේ. මම කිව්වනේ මේකේ නිමාව දකිනකොට මට ගොඩාක් ආස හිතුණා කියලා. ඔයාලත් බලන්නකෝ. ඒක බොරුවක් නෙවෙයි නේද? මේ තියෙන්නේ අපි ඉවත දාන දේවල් වලින් ඒ විදියට හදාගත්තු ලස්සන පොත් දාන පෙට්ටිය. ඉතින් අලුතෙන් දෙයකට මුදලක් වැය කරනවට වැඩිය මෙහෙම දෙයක් අපිට අපේ අතින්ම හදාගන්න පුළුවන් නම් ඒක වටිනවා නේද? අනිවාර්යෙන්ම කියනවට මේක අත්හදා බලන්නකෝ. මේ රෙදි වලින්ම කපාගත්තු පොඩි කෑලි දෙකකින් මම පුංචි බෝ දෙකකුත් මේ විදියට හදාගත්තා. ඒ දෙක මම මගේ වැඩ අවසන් පොත් පෙට්ටි දෙකේ අලවන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඔන්න මේ තියෙන්නේ අපි ඉවත දාන දේවල් වලින් හදපු ලස්සන පොත් පෙට්ටියේ අන්තිම පෙනුම. මට නම් හිතුනේ නෑ ඒක ඇත්තටම අතින් හදපු එකක්ද කියලා. මේක දකිනකොට ඔයාලටත් එහෙම හිතෙයි. මම ළඟ තියෙන පුංචි පුංචි නවකතා පොත් මම මේකේ හරි ආසාවෙන් ලස්සනට අහුරගත්තේ මෙන්න මේ විදියට. ඉතින් මම ලියන නවකතා කියවන අයත් මාව බලනවා නම් ඔයාලා දන්නවා මම ලියන තරමටම කියවන්නත් කැමති කෙනෙක් කියලා. ඉතින් කියවීමම තමයි මට ලිවීමත් හුරු කළේ. ඒ ගැනත් මතක් කරලා නවකතා කියවන්න කැමති අය ඉන්නවා නම් නිමු නවල්ස් මගේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ආරාධනා කරන අතරෙම මම බලාපොරොත්තුවෙන් ඉන්නවා ඊළඟ වීඩියෝ එකේදී ලස්සන නවකතා පොතක් ගැන ඔයාලා එක්ක කතා කරන්න. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම ඔයාගේ ආදරණීය අදහසත් මට කියලා යන්න අමතක කරන්න එපා. ඉතින් අදට ගිහිල්ලා එන්නම්. මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටියට ගොඩාක් ස්තුතියි.